ගොඩක් මිනිස්සු මගෙන් බහුලවම අහන ප්‍රශ්නයක් තමයි දරා ගන්න බැරි වේදනාවක්. සෑහෙන්න අමාරු ස්ට්‍රෙස් එකක් එන වෙලාවට මොකද්ද කරන්න හොඳම දේ කියන එක. ඉතින් මම මේ හැම කෙනාටම දෙන උත්තරේ තමයි ඔයාට ඇති වෙනකන් නිදා ගන්න. ඔව් ඇති වෙනකන් නිදා ගන්න. ඔයා නොදන්නවා වුණාට මේ නිින්දට තියෙනවා හරියම පුදුමාකාර මැජික් එකක්. ඔයා දවස පුරාවට එකතු කරගන්න නෙගටිවිටි එක, ප්‍රශ්න, ආතතිය මේ හැම දෙයක්ම ඔයා නිදාගත්තට පස්සේ නිින්දෙන්ම ඔයාගේ මොළයෙන් අයින් වෙලා යනවා. නිින්දට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. විද්‍යාඥයෝ කියන විදිහට අපි එදිනෙදා දවසේ එදිනෙදා වැඩ කටයුතු ටික කරද්දී අපේ ඇඟ ඇතුලේ විවිධ ටොක්සික් දේවල් හැදෙනවා. ඒ කියන්නේ විෂ සහිත දේවල්. අපි නිදා ගන්නකොට නිින්දේදීම මේ ටොක්සික් දේවල් අපේ ඇඟෙන් අයින් වෙන යාන්ත්‍රණයක් තියෙනවලු. ඉතින් නිින්ද කියලා කියන්නේ සරලවම කිව්වොත් නෙගටිවිටි එකට තියෙන හොඳම බෙහෙත් වලින් එකක්. ඉතින් නිින්දෙන් පුළුවන් මේ නෙගටිවිටි එක නැති කරන එක විතරද? අනේ නෑ. ඔයා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් නම් සමහරක් වෙලාවට බර වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ජිම් එකේ ටිකක් හෙවි වර්ක්අවුට් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ හැම කෙනෙක්ගෙම දවසේදී කායිකව මහන්සි වෙනවා කියලා කියන්නේ එයාගේ ඇඟ ඇතුලේ සෛල පටක 100,000 ගාණක් විනාශ වෙනවා කියන එක. ඉතින් මේ දේවල් නැවත යථා තත්ත්වයට පත් කරන්න ඕන. ඒ දේවල් නැවත යථා තත්ත්වයට පත් කරන්නේ මෙන්න මේ නිින්දම තමයි. එතනින් එහාට ඔයා පාඩම් වැඩ කරන කෙනෙක් නම් ඔයා දවස පුරාවට කොච්චර දේවල් පාඩම් කරත් ඒ පාඩම් කරපු කරුණු ඔයාගේ මනසේ ගබඩා වෙන්නේ ඔයා නිදාගත්තොත් විතරයි. ඒ කියන්නේ නිදා ගන්නවා කියලා කියන්නේ හරියට නිින්දේදී වෙන දේ කිව්වොතින් ඒක නිකන් හරියට අපි කැබිනට් එකක පොත් අහුරනවා වගේම ඔයා දවස පුරාම ඉගෙනගත්ත දේවල් ඔයාගේ මනස ඇතුලේ හරියට සැලසුමක් සහිතව ගබඩා වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව ඔයාට බොහොමයක් ලෙඩ රෝග වලින් වැළකෙන්නත් ඒ වගේම ඔයාගේ මානසික සුවතාවය රැකෙන්න නිින්ද කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. අපි දකිනවා ගොඩාක් මානසික රෝගී තියෙන අය කම්ප්ලේන් කරන ප්‍රධානම දේ තමයි ડોක්ටර් මට නිින්ද යන්නේ නැහැ කියන දේ. ඉතින් නිින්ද ගැන තව කරුණු ඔයා දැනගන්නම ඕන. හේතුව තමයි මිනිස්සු ගොඩක් ලෙඩ වෙන්නේ ඇත්තටම කිව්වොත් මෙන්න මේ දැනගත යුතුම දේවල් දන්නේ නැති හින්දා. නිින්ද ගැන තියෙන තවත් විශ්මිත දේවල් අරගෙන මම එන්නම් ඊළඟ එපිසෝඩ් එකේදී ඔයාව හම්බ වෙන්න. එතෙක් ඔබ හැමතෙම සුබ දවසක් වේවා.